මම ආයෙත් පෙන්නන අපි කොහෙද අවිලා ඉන්නේ කියලා. The job hunting story. Hi, welcome to my YouTube channel. ඉතින් ඔයාලගේ weekend එක කොහොමද ගෙවුනේ? අපි මේ weekend එකේ පොඩි road trip එකක් ආවා. එතකොට දැන් මේ ඉන්නේ අපේ first stop එකේ Harrison Lagoon වල. Okay, ඉතින් අද වීඩියෝ එකෙන් මම කලින් වීඩියෝ එකේ ප්‍රොමිස් වුණා වගේම ඔයාලට කියනවා මගේ job hunting story එක ගැන. ඒ නිසා කොහෙවත් යන්න එපා වීඩියෝ එකත් එක්කම එන්න. ඉතින් මුලින්ම අපි මෙතන ලන්ච් අරගෙන පොඩි ටී එකක් බීලා අර මම කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ මගේ ජොබ් හන්ටිං ස්ටෝරි එක ඔයාලට අරගෙන එන්න. හරි දැන් මම මගේ ස්ටෝරි එක අරගෙන එන්න යන්නේ. මම කියවනේ මම කැනඩාවට ආවේ 2022 කියලා. එතකොට මම 2022 කැනඩාවට එද්දිම මම මගේ කෝස් එක ස්ටාර්ට් කරලා තිබ්බේ. එතකොට මට කැනඩාවට ඇවිල්ලා හරියටම අවුරුද්දයි කෝස් එක කරන්න තිබ්බේ. ඉතින් මේ අවුරුද්දේ කාලය ඇතුළත සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට හම්බෙන්නේ 20 hours නේ week එකකට 20 hours තමයි ඔයාලට වැඩ කරන්න පුළුවන්. මගේ first 6 months වලදී මට තිබ්බේ 20 hours වැඩ කරන්න. එතකොට second 6 months වලදී මේගොල්ලෝ government එකෙන් ඒ තිබ්බ restriction එක lift කරන්න කිව්වා. ස්ටුඩන්ට්ස් ලට 20 hours වලට වඩා වැඩ කරන්න පුළුවන්. කිසිම restriction එකක් නැහැ. හැබැයි ඒක limited time period එකකට දුන්න chance එකක් ටික දෙනෙක්ට හම්බුනේ. ඒකට ඒ period එක ඇතුළත students හිටපු හැමෝටම මේ opportunity එක හම්බුණා. ඉතින් මම මගේ first 6 months වලදී මම part time work කරා 20 hours වලට. එතකොට මගේ second 6 months වලදී මම තවම part time job එකක් හොයාගත්තා. එතකොට මම part time jobs එතකොට මම 20 hours 40 hours වැඩ කරා week එකකට. මගේ කැනඩාවේ first job එක මම හොයාගත්තේ Indeed කියන platform එකේ. මුලින්ම කියනවනේ මම Indeed, LinkedIn මේ platforms දෙකම use කරා. ඒ වගේම agency sites මේ හැම එකකම accounting related tip හැම vacancy එකකටම මම apply කරා. ඔය විදිහට මට interview call කරලා මගේ first job එක මට හම්බුණා junior accountant කෙනෙක් විදිහට. ඉතින් second 6 months වලදී අපිට restriction එකක් නැතුව work කරන්න පුළුවන් හින්දා මම හො job එකක් search කරන්න පටන් ගත්තා. ඔය විදිහට මගේ second job එක මට හම්බුනේ agency එකක් through. මුලින්ම මගේ ඉන්ටර්විව් එක තිබ්බේ ඒජන්සි එකෙන්. ඊට පස්සේ යාළුවාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන ඒ විස්තර දැනගෙන ඉවරලා එයාලගේ ක්ලයන්ට්ස්ලට ඔයාව යොමු කරන්න. ඊට පස්සේ ඔයාගේ ක්ලයන්ට් කෙනෙක්ට දැම්මට පස්සේ ක්ලයන්ට් ඉන්ටර්විව් එකක් ඕන නම් ක්ලයන්ට් ඉන්ටර්විව් එකක් කෝල් කරනවා. එහෙම නැත්නම් ක්ලයන්ට් ඔයාගේ CV එක බලලා ඒජන්සි එකෙන් කරපු ඉන්ටර්විව් එක එයා එතනින් එහාට තව එයාට ඉන්ටර්විව් එකක් ඕන නැත්නම් ඔයාව ඩිරෙක්ට්ලි එයා ජොබ් එකට කෝල් කරනවා. ඉතින් ඔය විදිහට තමයි මගේ සෙකන්ඩ් ජොබ් එක මට හම්බුනේ. ඊට පස්සේ මම ග්‍රැජුවේට් වුණා. ඉතින් හැබැයි මම ග්‍රැජුවේට් වෙන්න කලින්ම දැන් මම දන්නවනේ මේ පීරියඩ් එක වෙද්දි මගේ කෝස් එක ඉවරයි. ඔයා කැමති නම් මට ඒ ජොබ්ස් කන්ටිනියු කරන්න පුළුවන් ඉන්න ජොබ්ස් වල. එහෙම නැත්නම් ග්‍රැජුවේට් වුණාට මේ වැලියු ඇඩිෂන් එකත් එක්ක ඔයාට ඒම් කරන්න පුළුවන් තව උඩ තැනකනේ. ඉතින් ඒ නිසා මම ඊපස්සේ ආපහු ජොබ්ස් ඇප්ලයි කරන්න පටන් මගේ third job එක හම්බුනේ ඒජන්සි එකක් through. ඒක හැබැයි මම LinkedIn එකෙන් ඇප්ලයි කරපු එකක්. එතකොට මට ඒජන්ට් කෝල් කළා. එයා මගෙත් එක්ක ෆෝන් කන්වර්සේෂන් එකක් තිබ්බා. ඊට පස්සේ කිව්වා මම ඉන්ටර්විව් එයාගේ ක්ලයන්ට්ස්ලට ඉන්ටර්විව්ස් වලට දානවා කියලා. එයාගේ ක්ලයන්ට්ස්ලා දෙන්නෙක්ට මාව දැම්මා. එතකොට මම ඉන්ටර්විව්ස් දෙකකට ගියා. එතනින් එක කම්පැනි එකක් මාව ඩිරෙක්ට්ලි තව ඉන්ටර්විව්ස් ඕන කියලා හයර් කරා. අනිත් කම්පැනි එකකින් කිව්වා ෆයිනල් ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා. ඉතින් ඒජන්ට් මට කිව්වා ඩිසයිඩ් කරනවා මොන කම්පැනි එකද සිලෙක්ට් කරන්නේ. ඒ අනුව ඔයාලට පුළුවන් ෆයිනල් ඉන්ටර්විව් එකට යන්න. එහෙම නැත්නම් අනිත් එම්ප්ලොයර්ත් එක්ක ඩිරෙක්ට්ලි ඔයාලට ජොයින් වෙන්න පුළුවන් කියලා. මම හරිම ආසාවෙන් වර්ක් කරනවා. මොකද work life balance එක හරිම හොඳයි. ඔයාලට 9 to 5 වගේ ජොබ් එක කරලා ඊට පස්සේ after 5 වගේ ජීවිතේ ඔයා කැමති දේවල් වගේ hobbies කරගෙන ආස activities කරගෙන gym එකට ගිහිල්ලා එතකොට ඔයා ආදරේ කරන අයත් එක්ක වගේ යාළුවොත් එක්ක හරිම සතුටින් time එක spend කරන්න පුළුවන්. free time එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට vacations හම්බ වෙනවා. ඉතින් ඕක තමයි මාගේ ස්ටෝරි එක. මම ජොබ්ස් හොයාගත්ත විදිය ගැන. ඉතින් මම
කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මම ගොඩක් වෙලාවට try කරා. මම apply කරා job posting එකේ තිබ්බ keywords use කරන්න. මොකද එතකොට probability එක වැඩි. ඔයාලට ලොකු chance එකක් තියෙනවා ඔයාගේ CV එක ඒගොල්ලෝ shortlist කරනවා. CV එක shortlist කරාට පස්සේ ඔයාලට එතනින් එහාට තියෙන්නේ ඔයාව market කරගන්න එක. ඉතින් ඒ නිසා එතනින් එහාට වැඩේ තියෙන ඔයාගේ අතේ. හැබැයි first step එක ඔයාගේ CV එක යාලා select කරන්න. ඒ වගේම Canadian CV එක ගැන කතා කරද්දී Canadian CV එක සාමාන්‍යයෙන් අපි ලංකාවේ අපි CV එකක් හදද්දී අපේ ෆොටෝ එකක් දානවා. එතකොට සාමාන්‍යයෙන් අපි කලර් කෝඩ් කරනවානේ ටිකක් ලස්සනට ප්ලසන්ට් විදිහට CV එක බලන්න. ඒ වගේ දකින්න කෙනාට හරි ඇට්‍රැක්ටිව් වෙන විදිහට. හැබැයි මෙහි Canadian CV එක හරිම blank white වගේ white A4 එකක ඒගොල්ලෝ හරි කැමති ඒක short and sweet වෙනවා නම් ඉතින් recommend කරන්නේ one page එහෙම නැත්නම් maximum 2 pages යන්න. ඉතින් හරිම blank A4 page එකක් අරගෙන photos මොකුත් නැහැ. උඩින් ඔයාගේ නම, ඔයාගේ address එක, ඔයාගේ telephone details, email එක, එතකොට ඔයාගේ සාමාන්‍ය birthday එක මම හිතන්නේ ඒවා උනත් දාන්න ඕන කියලා. ඒක හැබැයි දැම්මට ප්‍රශ්නකුත් නැහැ. ඔයාගේ nationality එක ඒවාට කිසිම අදාළක් නැහැ. මම හිතන්නේ ඒක මේගොල්ලෝ ඒ විදිහට මෙයාලගේ CV එක ප්‍රොමෝට් කරන්නේ රේසිස් නොවී ඉන්න හැමෝටම equal වෙන්න. ඉතින් ඔයා කළුද සුදුද ඔයාගේ ජාතිය මොකක්ද ඔයා කොහේ ඉඳන්ද ආවේ එතකොට ඒ දේවල් මේගොල්ලෝ කන්සිඩර් කරන්නේ නැහැ. හැබැයි ඔයාට අනිවාර්යෙන් work rights තියෙන්න ඕනේ මෙහෙ වැඩ කරන්න. ඒක යාලා බලන්න. මොකද employer sponsor කරන job එකකට apply කරනවා නම් ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද employer ඔයාට sponsor කරනවා. එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට ඔයා Indeed එකෙන් LinkedIn එකෙන් වගේ apply කරද්දී ඒගොල්ලෝ question එකක් අහනවා. ඔයාට work rights තියෙනවද කියලා. work rights නැත්නම් එයාලා එතනින් එහාට ඒ application එක proceed කරන්නේ නැහැ. මොකද ගොඩාක් employersලා sponsor කරන්න කැමති නැහැ. එයාලා කැමති රට ඇතුලේ work rights තියෙන candidate කෙනෙක්ව ගන්න. මොකද එතකොට එයාලට cost එක අඩුයි. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙයාලට වීසා එකක් තියෙනවා. රට ඇතුලේ ඉන්නවා. ඒගොල්ලෝ ඔයා වෙනුවෙන් training cost එකක් ඒගොල්ලෝ spend කරා. ඒක අපතේ යන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒ වගේම ඔයාගේ CV එකේදී ඔයාගේ qualifications mention කරන්න, ඔයාගේ experiences mention කරන්න. අනිවාර්යෙන් ඔයාගේ experiences එතකොට ඔයාගේ මොන හරි professional qualifications තියෙනවා නම් ඒවා සාමාන්‍යයෙන් Canadian CPA එකට equal කරන්න පුළුවන් නම් මේ දේවල් අනිවාර්යෙන් mention කරනවා. ඔයා හිතන ඔයාට වාසි වෙයි කියලා හිතන ඔයාව කියන්නේ ඔයාට added value එකක් එන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ දේ mention කරන්න. ඒ දේ mention නොකර ඉන්න එපා. pages දෙකක් ගියත් කමක්. attractive වෙන්න ඕනේ නැහැ. හැබැයි short and sweet එයාලට බලපු ගමන් ඔයාගේ main points, key points එයාලට highlight වෙන විදිහට ඔයාගේ CV එක present කරා නම් එයාලා අනිවාර්යෙන් ඔයාව shortlist කරනවා. තව මතක තියාගන්න ඕන point එකක් තමයි අපි ලංකාවේ කට්ටිය විතරක් නෙමෙයි apply කරන්නේ. ඉතින් කැනඩාව කියන්නේ immigrants ලාගෙන් පිරිච්ච රටක් නේ. ඉතින් මුළු ලෝකෙම මෙහාට ආපු කට්ටිය ගොඩාක් කට්ටිය එක එක qualifications තියෙනවා. එක එක රටවල එක එක qualifications එක එක විදිහේ experiences ගත්ත ගොඩාක් කට්ටිය. ඉතින් මේක ලොකු competition එකක්. අපි අතරම job එකකට apply කරනවා කියන්නේ සාමාන්‍ය common field and finance field එක ගත්තත් ගොඩාක් කට්ටිය ඉන්නවා finance field එකේ. මොනවා හරි ඔයාට ආව highlight කරන්න පුළුවන් කියලා හිතන points අනිවාර්යෙන් ඔයාගේ CV එකට add කරන්න ඕනේ. interview එකේදී පෙන්නන්න ඕනේ. ඒවා කතා කරන්න ඕනේ. මොකද එතකොට එයාලා දැනගන්නවා ඔයා ස්පෙෂල් කෙනෙක්, ස්පෙෂල් කැන්ඩිඩේට් කෙනෙක් ඒ කම්පැනි එකට ඇප්ලයි කරලා තියෙන අනිත් කැන්ඩිඩේට්ස්ට වඩා කියලා. road trip එකේ දැන් අපි ඉන්නේ අපේ third spot එකේ.
please. I'm a nigga so what the fuck I'm එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකක් එක්ක ඔයාලා හම්බ වෙන්න එන්නම්. එහෙනම් බයි.